යේසුස් වහන්සේට කෑමට ආරාධනා කරන පරිසරය. යේසුස් වහන්සේ නිවසට යනවා. මේක දැනගෙන පවුකාර ස්ත්‍රියක් ඒ නිවසට එනවා. ඇවිත් ඒ ස්ත්‍රිය අඬමින් යේසුස් වහන්සේ ළඟ පසුතැවිල්ල ප්‍රකාශ කරනවා. ඔබ දන්නවද? යේසුස් වහන්සේ සීමෝන්ගෙන් අහනවා, සීමෝන්, මම ඔයා ගෙදරට ආවා. ඔයා මගේ ඉසි තෙල් ගෑවේ නැහැ. නමුත් මේ ස්ත්‍රිය මගේ පාදවල තෙල් ගානවා. මම ඔයා ගෙදරට ආවා. ඔයා මව සිම ගත්තේ නැහැ. නමුත් මේ ස්ත්‍රිය අඬ මගේ පාද සිප ගන්නවා. මම ඔයා ගෙදරට ආවා. ඔයා මගේ පාද හේතුවේ නැහැ. නමුත් මේ ස්ත්‍රිය තමගේ කඳුලින් මගේ පාද හොදලා කොණ්ඩෙන් පිස දමනවා. මේ අවට හිටපු හැම කෙනෙක්ම ඒ ස්ත්‍රියව දැක්ක පවුකාරයෙක් ඇටියෙ. යේසුස් වහන්සේ ඇයව දැක්කේ පවුකාර ස්ත්‍රියක් ඇටියට නෙමෙයි. යේසුස් වහන්සේ දකිනවා ඇය තමන්ට බොහෝ ප්‍රේම කරන ස්ත්‍රියක් ඇටියට. ඒ නිසා යේසුස් වහන්සේ කියනවා, නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ. නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ. ඔබේ ඇදහිල්ල නුඹ ගැලැව්වේ. ඔබට හිතන්න කාරණාවක් තියෙනවා. මේ ස්ත්‍රිය යේසුස් වහන්සේට ප්‍රේම කරපු ආකාරය, මේ ස්ත්‍රිය යේසුස් වහන්සේ ළඟට ආපු ආකාරය ඔබ උන්වහන්සේ ළඟට යනවද? මේ අවට හිටිය කෙනෙක් වගේ ඔබ උන්වහන්සේ ළඟට යනවද? උන්වහන්සේට කෑමට ආරාධනා කරපු පරිසරය වගේ ඔබ උන්වහන්සේ ළඟට යනවද? ඒ ස්ථානයේ කොයිතරම් මිනිසු හිටියා ආශිර්වාද ලැබ එකම තැනක් තියෙයි. උන්වහන්සේගේ පාදපාවල මුළු හදවතින් පසුතැවිලි ප්‍රකාශ කළ මේ ස්ත්‍රියයි. ඔබ උන්වහන්සේට දක්වන ප්‍රතිචාරය, උන්වහන්සේ ඔබට දක්වන්නා වූ ප්‍රතිචාරය කුමක්ද කියලා තීරණය කරන්න යනවා. නැවතත් ඔබට කිව්වොත් උන්වහන්සේ ඔබට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා තීරණය කිරීමයි තිය ඔබේ අතේ තියෙන්නේ. මක් නිසාද? ඔබ උන්වහන්සේට ප්‍රේම කරන විදිහට උන්වහන්සේ ඔබට දක්වන්නා ප්‍රතිචාරය ඔබත් දකින්න යනවා.